හෙල්ලෝ මොකෝ වෙන්නේ ඉතින් ඔන්න අදත් මිස්ටර් පොඩි කොල්ලාව තමත් අලුත් වීඩියෝ එකකින් FB පැත්තේ පොඩි ආදලයක් ගන්න කැමති අය ඉන්නවනම් ඔන්න මාත් එක්ක එකතු වෙන්න මේ channel එකට තාමත් ඔයා අලුත් කෙනෙක් නම් ඔන්න මාව subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න අපි යමු ඊළඟ අද වීඩියෝ එකට ආදරින් ඉතින් යාගේ පරණ වැරද්ද මතක් වුණා Babe. Oo කියලා තියෙන්නේ. ඒ මොනවා වෙලාද? ලෙට් එකේ ඉදි බය වුණ පාරට වැටෙත් උනා. කුළුඳු පෙමුවත් ඉදර නැති මට මේ මොකද්ද කරපු තිරිසන් වෙටි. ගමේ ඇන්ටිලා බය කරන ඒ. Okay. ආයිත් මල් කෑල්ල වගේ. කෑල්ල පොලිසියට ගිහලා බලාගමු. කවුද මගේ කෑ ගහන්නේ? වීල් එක පෙන්වනවා කියලා. ආයිවල්. කෑල්ල පොලිසියට ගිහලා බලාගමු. අනේ සීවිල් එක පෙරළුණා. පවර් ඇන්ටි. බලන්නකෝ රොමැන්ටික් ගතිය. මොනවද බොන්නේ? මේ වගේ තැන් වලට ආවම ඉස්සෙල්ලා මොනවද බොන්නේ කියලා අහන්න එපා. පොඩ්ඩක් ඉඳලා මෙමීට අහන්න. එමීට අහන්න. ඉතින් මේ වගේ තැන් වල මුකුත් බොන්න බැරිද? අර බොන්නනේ ආවේ. පොඩ්ඩක් වටපිට බලනවාකෝ. බොන්නම නෙමෙයි මෙතෙන්ට කට්ටිය එන්නේ. බලන්නකෝ රොමැන්ටික් ගතිය. රොමැන්ටික්. අර අපි මෙතෙන් තමයි මොනවා හරි බීලා යන්නනේ. බොන්නනේ. ඔව් බොම්. මොනවද උර කරන්නේ? මොනවද බොන්නේ? චොක්ලට් මිල්ක් ෂේක් එකක්. ඒකෙන් දෙකයි. හරි. ඉවර වුණාට අවුලක් නෑ. ඒත් විමලගේ ගොබ්බ දුව අන්තිමට ඇවිත් එපා ගෙරෙව්වා. කවුද විමලගේ දුව? මුල් දෙන්න සෙට් වෙයි කියලා බලන් හිටපු මම. රූස්සන් නැති අය බලන්න එපා. වීඩියෝ කරන්න එපා කියලා කිව්වනේ. පාරක් කිව්වනේ. දැනගත්තද? සේරම දැනගත්තද? ඒ ඉනාව බලන්න කවුද ඉනාන්නේ? කරන්න එපා කියලා කිව්වනේ. පාරක් කිව්වනේ. දැනගත්තද? සේරම දැනගත්තද? යකට කෑල්ලක් තියපන් ඕකට ඉක්මනට. ChatGPT එකකින් වැඩක් ගන්න විදිය. හෙලෝ ChatGPT. මට මගේ කොල්ලාගේ ජීවිතයට හානියක් නොකර එයාගේ අවධානය මේ දැම්ම ගන්න පුළුවන් ක්‍රම 10ක් කියන්න. එයා මට අවධානය දුන්න නැතොත් එහෙම එයාගේ ජීවිතයට හානියක් කළා හරි ඒ අවධානය ගන්න පුළුවන් ක්‍රම 10ක් කියන්න. තව එයා බැඳලා ඉන්නේ මාව නැත්නම් එයාගේ ෆෝන් එක නෙවෙයි කියන එක මතක් කරගන්න තව ක්‍රම 10ක් කියන්න. කොළකින්සයට එරෙහිව නැගී සිටූ මචන්. ඇත්තටම පව් බං හග්ගා. ඊයු තනිකඩයක්. තනිකඩයිනේ නෑ ඉතින් මුණ දැක්කම පේනවා ඒ මල පෙරිතේ වගේ ඉන්නේ ඉතින් තනිකඩ මුණ මුසලෙක්වත් එනකොට පේනවනේ ඉතින් විරුද්ධ ලිංගිකෙක් ගිහින් බොරු අහන්න උන කාලෙත් උඩට ඇඩ්‍රස් ස්ක්‍රෝල් කර ඉන්න උනානේ අකඩේ අනේ ඉතින් කමක් නෑ ඉතින් තනිකඩ එකයි ස්ක්‍රෝල් කර ඉන්නවා තව අවුරුද්දක් ඔය විදිහටම තනිකඩ වෙන්න ලැබෙන්න කියලා මම විශ් කරනවා නමස්තේ උඩ කොහමද වගේ ඉච්චේ ස්පීඩ් එක කියන්නේ කියලා එන්නේ තනිකඩයිනේ නෑ ඉතින් මුණ දැක්කම පේනවා ඒ මල පේන්නේ ඉතින් තනිකඩ මුණ අර බලංකෝ හිතකොට ඉන්නකොට පේනවනේ ඉතින් විරුද්ධ ලිංගිකෙක් ගිහින් බොරු අහන්න උන කාලෙ ඉතින් උඩට ඇඩ්‍රස් ස්ක්‍රෝල් කර ඉන්න උනානේ අකඩේ අනේ ඉතින් කමක් නෑ ඉතින් තනිකඩ එකයි Okay.
හොයාගන්නව නම් මෙන්න. කියක් වුණානේ 4000ක් වුණා. බාරු කියන්නේ බය බොරු නෙමේ. හරි හරි 4000යි සිරා කතාවන්නේ ඊට වැඩිය වගේ. කවදාවත් ඔහොම කරන්න එපා. තව පොඩ්ඩෙන් ඉවරයි. එකම තැනට දෙපාරක් යන්න එපා කියන්නේ මේකට. කොම ෆ්‍රී පාස්වර්ඩ් එක මෙතන තියෙනවා. බාත්රූම් එකේ හොට් වෝටර් තියෙනවා. මිස්ටර් දැන් බය නැතුව ඕස් එකක් දාගන්න ඕන. එකපාර වැඩි කරගත්ත කියලා ගිය පාර වගේ පිච්චෙන්නේ නැහැ. කවුද ගිය පාර පුච්චගත්තේ? බඩුලේ. ඇයි මිස් ගිය පාර ආපු වෙලාවේ උණු වතුරට පිච්චෙනවා කියලා ඒ සර් අපිට ලොකු චෝදනාවක් කරේ මිස් පිච්චුණා කියලා. සම්බුසර පිස්සුද හොයි. අයි මම කොහොමද පිච්චුනේ? බඩුවලේ. ඇයි අර අතුල සර් එක ආපු වෙලාවේ පිච්චුනේ? මං හිතන්නේ පිටේ දියපට්ටක් දෙන්න කියලා සර් කී. මණි මණි මේක මණි මණි මේක කෙලියේ තමයි මෝ ඔක්කොම මාට්ටු කරලා දෙනවා. කොච්චර කරත් හැදෙන්නේ නැති එකෙක්. දකුණේ කෙල්ල වරම් ගන්න හැටි අන්තිම ටික. ඔයයි දැන් මාව අතාරින්න යන්නේ නේ. ඔයයිට මක්ක කොල්ලයි මම ඔච්චර. මොකක් කොල්ලේ? මාව අතල්ලා බලන්නකෝ. ඔහෙව වරද්ද ගන්න පොට හොඳේ. හොඳට බලන්නකෝ මේ ඇස් දෙක දිහා. ඔහෙ දැකලා නැහැ මීට කලින් දකුණේ කෙල්ල වරම් ගන්න හැටි. ඕකේ. දැන් පුතේ වරම් ගන්න හදන්නේ. බලපන් තොපේ පවුල් පිටින් හැඳි ගාවන්න නැද්ද කියලා. ඕන් රින් වර පාඩියම්ම වර කරන කියන කිසි දෙයක් හරියන්න එපා. මුන්ගේ පවුල් පිටින් තුඩු සුණු විසුණු වෙලා දූඩෙන් භූත වෙලා ඵලයන් ඕන් රින් එසා මක්ක උනත් කමන්නේ මුගේ අවවල් එක ඉතුරු කරන්න එපා. කවගෑණිය දිහාවට හැරෙන්නවත් ඌට ඉතුරු කරන්න එපා. ඒක කුණු වෙලා ඵල ඕන් එසා ලෙඩේ හැදිලා බෙහෙත් ගන්න. මිනිහට නේද මේ කියන්නේ. ට්‍රැක් බම්මුන්ට සිරාවටම ට්‍රැක් මුන්ද. හරි එහෙනම් ගයිස් අද මම වීඩියෝ එක එන්ඩ් කරනවා. මේ වගේ වීඩියෝස් දිගටම බලන්න කැමති නම් අනිවාර්යෙන්ම මගේ YouTube channel එක subscribe කරන්න. හරි එහෙනම් ඉතින් අද මම යනවා එහෙනම් කට්ටියම පරිස්සමෙන් ඉන්න. bye.